10 වසරින් යාළුණා එලෝස් කරනකන් ඒ ආදරකතාව කන්ටිනියු තියාගෙන හිටියා. එලෝස් ඉවරලා රිෂාල්ට ඇවිල්ලා ටික කාලයක් යනකොට අපි බැරි කරා. එයාට මම ගොඩක් ආදරේ කරා. ඒක ආදරේ දාශාවද මට තේරුම් යන්නේ පෞකාලීනව. මොකද අපි ආශාව තමයි ආදරේ විදිහට අපි දැකලා තියෙන ඒ කාලේ. ඒ කාලේ ඇත්තටම ආදරයක් කියන එක දන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ අපි අර දකින්න ලුක් එකට තමයි අපි ආදරේ කරන්නේ. ඒක ආදරේ නෙමෙයිනේ. ඒක පසු කාලෙක තේරෙනකොට අපි දෙන්නම් පවරක්කු වැඩි. එතකොට ඉතින් වෙන් වෙන්න තමයි. දොය දෙන්න අතරතාව ප්‍රශ්න මොනවද? යනකොට දෙන්නගේ අර වෙනස් වීම දරා ගන්න බැරුණා දෙන්නට. 10 වසරින් යාළුණා එලෝස් කරනකන් ඒ ආදරකතාව කන්ටිනියු තියාගෙන හිටියා. එලෝස් ඉවරලා රිෂාල්ට ඇවිල්ලා ටික කාලයක් යනකොට අපි බැරි කරා. එයාට මම ගොඩක් ආදරේ කරා. ඒක ආදරේ දාශාවද මට තේරුම් යන්නේ පෞකාලීනව. මොකද අපි ආශාව තමයි ආදරේ විදිහට අපි දැකලා තියෙන ඒ කාලේ. ඒ කාලේ ඇත්තටම ආදරයක් කියන එක දන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ අපි අර දකින්න ලුක් එකට තමයි අපි ආදරේ කරන්නේ. ඒක ආදරේ නෙමෙයිනේ. ඒක පසු කාලෙක තේරෙනකොට අපි දෙන්නම් පවරක්කු වැඩි. එතකොට ඉතින් වෙන් වෙන්න තමයි. දොය දෙන්න අතරතාව ප්‍රශ්න මොනවද? යනකොට දෙන්නගේ අර වෙනස් වීම දරා ගන්න බැරුණා දෙන්නට. මේකයි උනේ.